බයෝ කරන ළමයි කටපාඩම් කරගෙන ගණන් හදන්න ගියාට අපිට කරන්න දෙයක් නැහැ. මේ වගේ සරල ගණන් හදන්න පුළුවන්කම තියෙන ළමයි විනාඩියක් කරනකොට මනෝමයෙන් හදන්න පුළුවන්කම තියෙනවා. කැල්සියම් කාබනේට් ස්කන්ධය අපි ගන්නෙ කොහොමද? කැල්සියම් කාබනේට්ගේ මවුල ගාන මවුලික ස්කන්ධය වැඩි කරන්න. එහෙනම් ස්කන්ධය හොයන්න මවුල ගාන වැඩි කරන්න මවුලික ස්කන්ධය. එහෙනම් 0.03 වැඩි කරන්න 44න්. බයෝ කරන ළමයි කටපාඩම් කරගෙන ගණන් හදන්න ගියාට අපිට කරන්න දෙයක් නැහැ. මේ වගේ සරල ගණන් හදන්න පුළුවන්කම තියෙන ළමයි විනාඩියක් කරනකොට මනෝමයෙන් හදන්න පුළුවන්කම තියෙන්න ඕන. කැල්සියම් කාබනේටුයි ඇලුමිනියම් කාබනේටුයි සම මවුල මිශ්‍රණයක් අරගෙන මේ දෙන්නගේ සම මවුල මිශ්‍රණයක් නම් x මවුල කියලා අපිටම දාගන්න පුළුවන්. එතකොට මේ දෙන්නගේ ස්කන්ධය මුළු ස්කන්ධයට සමාන වෙනවනේ මුළු ස්කන්ධය 3.34යිලු. එතකොට අපිට කියන්න පුළුවන් නේද කැල්සියම් කාබනේට් ස්කන්ධයයි ඇලුමිනියම් කාබනේට් ස්කන්ධයයි එකතු කරාට පස්සේ මොකද වෙන්න ඕන 3.34යි. ඔයා දන්නවා මේ ගණන් හදන්න යද්දී හැම වෙලාවෙම n සමානයි සිම්පල් m යට කැපිටල් M කියන සම්බන්ධතාවය ඔයාගේ මනස ඇතුලේ එක එක දිශාවල් වලට යොදන්න වෙනවා. එතකොට කැල්සියම් කාබනේට් ස්කන්ධය අපි ගන්නෙ කොහොමද? කැල්සියම් කාබනේට්ගේ මවුල ගාන මවුලික ස්කන්ධයෙන් වැඩි කරන්න. එහෙනම් CIX ඇලුමිනියම් කාබනේට්ගේ මවුල ගාන x මවුලික ස්කන්ධය 234යි. එහෙනම් ළමයි CIX ධන 234ix. ඒ කියන්නේ කීයද? 334ix වෙන්නේ 3.34යි x කියන්නේ 0.01යි. දැන් ඔයා දන්නවා ඇලුමිනියම් කාබනේට් වලින් හම්බ වෙනවා කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ 3 ගුණයක්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන කීයද? 0.01 3ෙන් වැඩි කරපුවාම 0.03යි. එයාගේ ස්කන්ධය හොයන්න මවුල ගාන වැඩි කරන්න මවුලික ස්කන්ධය. එහෙනම් 0.03 වැඩි කරන්න 44න් 3 වැඩි කරන්න ළමයි 44න් දශම ස්ථාන දෙකක් තියන්න. 44 වරක් 3 කීයද? 132යි නේ. 132යි දශම ස්ථාන දෙකක් තියන්න 1.32යි. බලන්න මොන තරම් ලේසිද කියලා. අමාරුද මේ වගේ ගණන්?